ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙති බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන විරාට් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් බව ඉන්දිය ක්‍රිකට් ආයතනයට ලියුමක් මගින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම රෝහිත් ශර්මා පෙරේදා දිනේදී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සමුගත් අවධියක අවස්ථාවක තමයි විරාට් කෝලිත් මෙසේ සමුගන්න ඉල්ලලා තිබෙන්නේ. ඉතින් මේ වෙනකොට විරාට් කෝලි ලකුණු දසදහසේ සීමාව ආසන්නයට පැමිණලා තිබෙන්නේ. ඉතින් විරාට් කෝලි මේ වෙනකොට 37 වෙනි වී පසු වෙනවා. ඉතින් ලබන මාසයේදී ජූනි මාසයේදී එංගලන්තයේ සමග ටෙස්ට් තරඟ පහක් පැවැත්වීම නියමිත එංගලන්තයේදී එම තරඟාවලියෙන් අනතුරුව ඔහු සමුගන්නා බවයි ඉන්දිය ක්‍රිකට් ආයතනයට බාර දී තිබෙන ලියුමෙන් සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් ඉන්දිය ක්‍රිකට් ආයතනය විසින් තාමත් නිල වශයෙන්ම නිවේදනයක් නිකුත් කරලා නැහැ මේ ඉල්ලීම පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳව. ඉතින් මේ වන විටත් විරාට් කෝලි ජාත්‍යන්තර 2020 ක්‍රිකට් පිටියෙන් සමුගෙන අවසන්. ඉතින් ඔහු අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සමුගන්නවා. ඉතින් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම පිතිකරුවෙක් කියලා කිව්වොත් නෙවෙයි. ඉතින් අපි බලමු කෝලිගේ තීරණය ඉදිරියේදී කුමක් වෙයිද කියලා.